තියෙන ආණ්ඩුව ගෙදර යවන්න මහා ජනගඟක් සමග නැවත විරෝධතාවයක් දක්වන්න පාරට බහින්න ඒකාබද්ධ ඇමතිවරුන් ටිකක් එකතු වෙලා කටයුතු කරන්න හදන මහිතන එක ලබන මාස තියෙන්න තියෙන්නේ. ඉතින් මටනම් මේක ඇහෙන්නේ ජනතාවගේ මහා හඬක් නෙමෙයි මට මේක ඇහෙන්නේ කමිෂන්ස් ගහගන්න බැරි හොරකං කරගන්න බැරුව දුක්විඳින මැති ඇමතිවරුන්ගේ අඳෝනාවක් විදිට තමයි මටනම් මේ කාරණාව ඇහෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඔය ආණ්ඩුව ගෙදර යවන වැඩේට ලබන මාසේ ඒ විරෝධතාවයට රැලියට යන්න හිතාගෙන ඉන්නවනම් මම මේ කියන කාරණා ටික හොඳට අහලා බලලා දෙපාරක් හිතලා බලන්න ඔයා ඒකට යන්න ඕනද කියලා. අපේ පහුගිය කාලේ තිබ්බ ප්‍රශ්නත් එක්ක 2019 ඉඳන් කොවිඩ් සහ පාස්කු ප්‍රහාරත් එක්ක තිබ්බ ප්‍රශ්නත් එක්ක ගත්තම ලංකාවේ ඩොලර් සංචිත සෑහෙන දුරට අඩු වෙලා තිබ්බා. ඒතර ඒකට හේතුවක් උනේ ඒ ගත්ත ණය හරියට භාවිතා කරන්න නැතුව හොරකම් කරපු තමයි එක හේතුවක්. ඒ වගේම තමයි මේ වෙද්දි ලංකාවට විදේශකයන් විශේෂයෙන් විදේශ සංචාරකයන් ලංකාවට පැමිණීම වැඩිලා තියෙනවා. ඒ කියන්නේ 2019 අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වැටිච්ච ලංකාවේ සංචාර කර්මාන්තේ වැටිච්ච හෝටල් ටික මේ දැන් තමයි පොඩ්ඩක් ඔල්ලුව උස්සන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සංචාරකයෝ ලංකාවට එනවා කියන්නේ ලංකාව ඩොලර් එනවා. ඒක ලංකාව ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රධාන සාධකයක් තමයි සංචාරකයන්ගේ පැමිණීම. ඒතර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ සංචාරකයන් ආපහු එන්න පටන් ගත්තට නැවතත් අර අරගලයත් එක්ක ඒ දේව ඒ සංචාරකයන් නැතරම ලංකාවට එන්න එපා කියලා තියෙනවා. ඒතර මේ ළඟදී US ගවර්න්මන්ට් එකෙන් කියලා දෙනවා ලංකාව කියන රට කෝලහල ඇති කරන රටක් හින්දා ඒකට යන්න එපා කියලා. ඉතින් ඔබ මේ මහා ජන ගඟට එකතු වෙන්න ගියොත් වෙන්නේ නැවතත් ලංකාවට සංචාරකයන් එන එක නවතිනවා. ඒතර ඩොලර් ඉන්කම් එක නවතිනවා. නැවතත් අපිට අර තෙල් පෝලිං වල තිබ්බ යුගයට යන්න වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ දැන් තමයි ඔය මිරිස්ස හික්කඩුව පැති හොටෙල්ස් ටික පොඩ්ඩක් රෙවෙනියු එකක් ඇවිල්ලා ආදායමක් ඇවිල්ලා ගොඩ එන්නේ. දැන් තමයි අර බොහෝ කාලයක් දුක් විඳපු සංචාර කර්මාන්තයේ නිරිච්ච තරුණ තරුණියන්ගේ පොඩ්ඩක් හිසෝසවලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ගොඩක් තරුණයන් මම දැකලා තියෙනවා හොඳ වාහන අරගෙන ටුවරිස්ට් ඉන්ඩස්ට්‍රි එකට යොදවලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට ඒකෙන් ඉන්කම් එකක් තියෙනවා. ඉතින් මේ වගේ ලොකු දේවල් ටිකක් වෙන වෙලාවක ඕගොල්ලොත් පාරට බැහැලා මේ විදිහට පිස්සු නටන්න ගියොත් මම හිතන්නේ මේකට ගොඩක්ම යන්නේ මූ වෙන්න වයසක කට්ටිය. තරුණ කට්ටියට නොලෙජ් එක තියෙනවා මේ යන සිටුේෂන්. මොකද ස්ටොක් මාකට් එක බැලුවත් එන්න ස්ටොක් මාකට් එකේ අප් එකක් තමයි පෙන්වන්නේ. මොකද මේක සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර පැත්තෙන් ගත්තත් බොහොමයක් ව්‍යාපාර දැන් නැවතත් ගොඩ නැගීගෙන එනවා ලංකාවේ කලින් අවුරුදු වල තිබ්බ තත්ත්වයන් වලට වඩා. ඒක නිසා ඔබ මේකට යන්න හිතාගෙන ඉන්න වැඩිහිටි පුද්ගලයෙක් නම් මම කියන්න කැමතියි කරුණාකරලා මේ අදහස ඔබේ හිතින් අයින් කරගන්න. මොකද හේතුව මේ වෙද්දි මට අනුර කුමාර ජනාධිපති වුණත් නාමල් ජනාධිපති වුණත් මට වැඩක් නැහැ. මට අවශ්‍ය වෙන්නේ මගේ රට කියන තැන රට ඉස්සරහා තියෙන්නේ. එතකොට අපිට රට ආපු පරණ තැනකටම යනවා නම් අපිට තේරුමක් නැහැ මේ විදිහට කියලා. හැබැයි මේ සිටුේෂන් එකේ අපි ඉකොනොමිකල් ඩේට බැලුවොත් එහෙම ලංකාව පොඩ්ඩක් ඉස්සරහට යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක ඉන්ටර්නැෂනල් මීඩියාස් වලින් IMF එකෙන් උනත් කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සිටුේෂන් එකේ මේ තියෙන ආණ්ඩුව ගෙදර යවන්න කියලා අපි පාරට බහින්න ගියොත් ඉස්සරහට අපි අර පෝලිං වල හැදිලා තෙල් ගහපු කාලෙට වඩා දරුණු කාලයක් එන්න ඉඩ තියෙනවා. මිනිස්සුන්ගේ ජීවන වියදම් අධික ලෙස වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වැඩිහිටි කට්ටිය නම් තව ටික කාලෙකින් මැරෙලා යයි. රටේ ජීවත් වෙන්න ඉන්න තරුණ පරම්පරාව මේ දරුවන් හැමෝටම මහා භයානක කාලයකට ඉස්සරහට මුහුණ දෙන්න වෙයි. මේ මොහොතේ ඔය වගේ තේකට ගියොත්. මොකද මිලියන ඉක්මවලා සංචාරක ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මොකද ඔවුන්ගෙන් එන්නේ සල්ලි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ස්ටොක් මාකට් එක මෙච්චර ඩිවලොප් වෙද්දි මූව් වෙද්දි සංචාරකයන් පැමිණෙද්දි ලංකාවේ ව්‍යාපාර පොඩ ලාභ ලබාගෙන එද්දි ලංකාවේ දරදේශීය නිෂ්පාදනයන් ජාතික ආදායම් ඒ සියලු දේවල් වැඩි වේගෙන එද්දි මේ වගේ තැනකට රට පත් කරන්න හදනවා කියලා කියන්නේ බොහොම පැහැදිලි අර වයසක රටට ආදරයක් නැති හොරකම් කරන මැති ඇමතිවරුන්ගේ පරමාර්ථය මේ තියෙන හොඳ සිටුේෂන් එකෙන් රට අයින් කරලා නැවතත් මිනිස්සුන්ව පල්ලෙහාට දාලා මිනිස්සුන්ව පාගලා මිනිස්සුන්ගේ යුෂුරා බොන තත්ත්වයකට ආපහු මේ රට පත් කරන්න හදන්නේ. ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඒ වගේ දෙයක් කරන්න යන්න එපා.
මේ රටේ හැමෝම ජීවත්වෙන්න ඕන ඉස්ත්‍රි පරම්පරාව ජීවත්වෙන්න ඕන එහින්ද මං වැඩහිටි පරම්පරාවට කියන්නේ ඔබගේ ගන්න තීරණය පොඩ්ඩක් කල්මනාවෙන් තීරණය ගන්න කියලා තැක